හලෝ නිශාල්. හලෝ රයින්. අදත් අපි යමුනේද ආතල්ලන්තේ ආතල් දූපතට. කියනකොටම අර ඇන්ටිජන් නයිහාමි මේ පැත්තට එනවා. කොහමද නයිහාමි? මම ආණ්ඩුවට කිව්වා ඇමරිකාවත් එක්ක ගේම ඉල්ලුවොත් මගේ සහයෝගය යාලට කියලා. මහා කැත මිනිස්සු. මං කියපු දේ 7-5කට මායිම් කළේ නෑනේ. ඒක නේන්නම්. ආණ්ඩුවේ ඉන්නේ කොණ්ඩ බඳපු බයියුනේ මේලුනේ. ඒක නිසා ඔයා කියප එක මායිම් නොකලා ඇතියානේ පව්. අපි බලන්නේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි ආණ්ඩු පෙරලලා බලය ගන්න. මං එදුවේ ඇමරිකාවට කියලා හරි ලොක්කටයි ආණ්ඩුවටයි කෙලවලා දාන්න. අයියෝ උන් අන්දන්න බැරි වුණානි. අපිට මේ බලය නැතු ඉන්න බෑ. ඉස්සර ගහපු කුමිස් මතක් වෙනකොට කොහොමද හිත හදාගන්නේ? ඇඩෙනවා. ඔයාගේ හිතේ තියෙන දුක අපිට තේරෙනවා ඇන්ටිජන් නහාමි. හැබැයි ඉතින් කාලාන්තරයක් කොහොම ඉවසගෙන ඉන්න වේවි. අන්න කියනකොටම තුම්මුල්ලේ ලෙමන් පෆ්ෆන්ස් එනවා. කොහොමද හිටපු ඇමතිතුමා? ඒකී අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක හවුල්කාරිනියක්. ඒකී සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන අධිරාජ්‍යවාදී න්‍යායපත්‍රවලටයි වෙග කරන්නේ. ඒකීට වුණේ මුළු රටම සමරිසි කරන්නයි. මුළු රටටම බෝ කරන්න. මේක වසංගතයක්. අපි දන්නා තරමින් නම් ලෝකේ වඩාත්ම දියුණු හා ශිෂ්ට සම්පන්න සමාජවල නම් කරන්නේ විවිධ ලිංගික රුචිකත්වයන් තේරුම් අරගෙන එයාලට නිදහසේ මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් අවස්ථාවන් හදලා දෙන එක. නැතු ඒ අයව පහත් කියලා සලකන එක නම් නෙමෙයි. ලෙඩ රෝග නම් බෝ වෙනවා පැතිරෙනවා කියලා අහලා තිබ්බට ජානගත ස්වභාවයන් එහු බලෙන් පතුරවන්න පුළුවන් කියලා නම් විශේෂඥ විද්‍යාඥයන් කවුරුවත් කියලා නෑ. ඔබතුමා ඉතින් විශේෂඥයන්ටත් වඩා දැනුම තියෙන කෙනෙක් නේ. ඒ වුණාට කවුද කියනව ඇහුණා ඔබතුමාට O level සහතිකයක්වත් නෑ කියලා. කට්ටිය ඉරිසියා කරයි කියලා ඔබතුමා රහසක් විදිහට ඒක හංගගෙන ඉන්නවද දන්නේ නැහැ. හරියට පුතා නෝවගේ. එහෙනම් නිශාල් අදට ඇති නේද? ඔව් අදට ඇති. අපි යමු. බයි බයි.